මොකද බං? කදම ආව මතක් වෙලා අවස්ථාවේ මිටම් බයින්න. කොහොසින්ද? වාසියක්වත්ද? සුපිරි භාණ්ඩයක් සෙට් වුණා. මේ ඕන කන් ටික ගේනවා නෑනේ. තමසේ දෙයියන්නේ වේලි ඉති ඉන්නවා ටක් ගාලා ගමු පාර. ඉඳලා කවුරුත් නෑනේ. කොහොම ඉන්නවා? කොහොමනම් හරි. කියවලක් තියෙනවා ඒ වුණාට. ගිනි පෙට්ටිය අමතකුණානේ. පිස්සුද බං උඹට? මොකදදර කැලේ මැද්දෙන් කට්ටක් කාගෙන ගිහිල්ලා කන්දක් උඩට ගිහිල්ලා අන්තිමට ගිනි පෙට්ටිය මේ අමතක වෙනවා වගේ සීන් එක මම ලාබාල වංශය කියලා හිතුවා. බඩු කෙනක් තියෙන්නේ. තියෙන්නේ කතුරක් නේ. බෑ සීන් එක කතුරක් ඕනෙමයි. මේ කාලිගෙන් බං හම්බුනේ. කපලා ගහමු. කතුරක් නැද්ද ගියේ ඇතුලේ? කතුරක් නේ. කතුරක් නෑ බං මං හැමතැනම බැලුවා බං ගියේ ඇතුලේ. මොකද කරන්නේ? හිටහන්කෝ. තප්පරයක් දියන්කෝ මං අරන් එන්න ඩෝන් ගාලා ගිහලා. මෙතන කඩයක් තියෙනවා. කොහොම හිටන් ඈ? බයික් පැටි කරහන්කෝ තමයි. හරි ඉක්මනට වරෙන්. හරිනේ. ඉන්නකෝ තාම නෑ. හෙලෝ කොහෙද බං ඉන්නේ? කතුරු බුස්සගෙන දෙන්නේ වරෙන් ඉක්මනට. මොකද්ද? ඉන්නවා තමා මේ ඉන්නේ එනකන්. වරෙන්කෝ අර වැඩේ බං උනේ. කොහෙද බං ගියේ? ඔච්චරලා යනද කතුරක් ගියන්නේ? දෙපාරක් කඩේ ගියාම කරමු වැඩේ කරමු. මොකද බං මේ කතුරු දෙකක් එකක් ගත්තාම අනික ෆ්‍රීද? ගන්නත් කලින් ආතල් දෙනවද කොහෙද? ආර වැඩේනේ බං මට උනේ. මම මේ ළඟක් එනකන් ආවා. ඇවිල්ලා ආපහු ගියානේ කඩේ. මේ මෙතනට ආවට පස්සේ තමයි දැක්කේ. මොකද්ද වල ළඟට ආවට පස්සේ දැක්කේ? මේ බලන්න. මේ මේකනේ දැක්කේ ආවට පස්සේ. මේක කපන්න තව කතුරක් ඕනේ. මේක එළියට ගන්න එපා. කතුරෙන් කපන්න තියෙන්නේ. මේකට තව කතුරක් ගෙනා. මෙන්න මේ දියන් ඕක මෙන්න මෙහාට. තෝ වගේ මේ හරකෙක්. යකෝ තොට මේක දැක්කහම පේන්නේ නැද්ද? මේ බලන්න මේ
මේ බූරුව නෑනේ අපරාධ කාලේ